හිතන්නකෝ වීඩියෝ ගේම් එකක ඔයාලට ලෙවල් දෙකක් තියෙනවා. normal mode එකයි beast mode එක. Dodge Challenger Hellcat එකේ ඒ beast mode එක unlock කරන්න රතු පාටේ යතුරුකින්. මම මානකෝ ඉල්ලපු Dodge Hellcat එකයි ඒ යතුරු දෙකේ රහස ගැනයි අද කතාව. Dodge Hellcat එකේ ෆැක්ටරි එකෙන් මෙන්නේ යතුරු දෙකක් එක්ක. කළු පාටේ යතුරුයි රතු පාටේ යතුරුයි. ඔයා කළු යතුරු පාවිච්චි කරොත් කායකේ supercharge V8 engine එකකින් ඔයාලට ලැබෙන්නේ horsepower 500යි. ඒකත් GTR එකකට කිට්ටු ගාණක්. ඒත් හැබැයි ඔයා රතු යතුරු දාලා කාර් එක start කළොත් එතකොට තමයි horsepower 707ක Hellcat එළියට එන්නේ. ඉතින් ඇයි මේ වගේ පිස්සු වැඩක් කරන්නේ? මොකද යුරෝපියන් සුපර්කාර්ස් හදන්නේ කොහොමද කෝණ එකක වේගින් යන්නේ කියලා හිතන. දැන් Hellcat එක හදලා තියෙන්නේ කොහොමද මගේ ඉස්සරහ තියෙන පාරයි ටයර් දෙකයි අහසයි තුනම එකපාර ගිනි තියන්නේ කියලා හිතලා. ඒ තමයි ඇමරිකන් මසල් කාර්ස්. ඒකේ ෆිලොසොෆි එකේ ඉංජිනේරින් නෙමෙයි. ඒක තමයි බෲට් ෆෝස් එක. මේ යක්ෂයාගේ බලය විතර නෙමෙයි. එයාගේ කෑ ගැහිලා හරිම භයානකයි. ඇක්සලරේටර් එක පාගපු ගමන් සුපර්චාර්ජ් එකකින් එන කෑ ගැහිලා හරියට නිකන් අපායෙන් එන සයිරන් සද්දයක් වගේ. ඒක තමයි Hellcat එකේ සිග්නේචර් එක. මේ සද්දෙට තමයි ගොඩක් අය පිස්සු වැටෙන්නේ. ඉතින් Dodge Hellcat කියන්නේ යුරෝපියන් සුපර්කාර්ස් වල තියෙන සංකීර්ණ ටෙක්නොලොජි එකට ඇමරිකන් බෲට් ෆෝස් එකෙන් කියන්නේ අමු බලෙන් උත්තර දීපු මොඩර්න් මසල් කාර් ලෝකේ ඉන්න බය වෙන්න ඕන යක්ෂයෙක්. ඔයාලට Hellcat එකක් තිබුණොත් ඔයා හැමදාම පාවිච්චි කරන්නේ කළු යතුරුද නැත්නම් රතු යතුරුද? ඉතින් ඒ වගේ යක්ෂ දිනේ කමෙන්ට් එකකින් කියන්න.